සුබ උදෑසනක් මම සම්පත් අතකෝරල අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ සිට අද මේ මොහොතේ වෙද්දී රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් කීපයක් ප්‍රකාශ කිරීමට සූදානම් වන්නේ. විශේෂයෙන්ම මේ රජයේ වර්තමාන ජනාධිපතිතුමා සහ මේ ආණ්ඩුව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන්න කියලා ආපු ආණ්ඩුව අද දුප්පතුන්ගෙන් පෝසත් කරලා තිනවා මේ රට. දුප්පතුන්ගෙන් පෝසත් කරපු රටක් නිර්මාණය කරලා තියෙනවා. අද දුප්පත් මිනිස්සු වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ දුප්පත් මිනිස්සුන්ගෙන් පෝසත් කරලා තියෙනවා. එතකොට මේ රටේ අලුතින් මේ අවුරුදු 1.5ක 2ක කාල සීමාව තුල දුප්පත් මිනිස්සු වැඩි කරලා තියෙනවා ලක්ෂ 10කින්. පවුල් ලක්ෂ 10ක් අලුතින් දුප්පතුන්ගේ ගොඩට එකතු කරලා තිනවා වර්තමාන රජයේ. ඒ කියන්නේ එදා Tamanගේ දවසේ Tamanට දවසේ කෑම වේල් 3 සපයා ගන්න බැරි මිනිස්සු පවුල් ලක්ෂ 10ක් වැඩි කරලා තිනවා මේ ආණ්ඩුව. එතකොට දුක් විඳින අවසාන පෝය කියපු අන්තිම පෝය කියපු මේ ආණ්ඩුව ඒ වගේ පෝයවල් 18ක් ගත වෙනකොට මේ වුන් කරලා තියෙන ප්‍රාතිහාර්ය මේ රටේ ගම්වල මිනිස්සුන්ගේ මේ දුක මිනිස්සුන්ට ආහාර සපයා ගැනීමට බැරිකම තියෙන මේ වේදනාව අද පුපුරා යන්න ඊටාම ආසන්න මොහොතක ඉන්නේ. මේ රටේ මධ්‍යම පන්තික ජනතාවටත් මේ පීඩනය දරා ගන්න බැරි මට්ටමට අදපත් වෙලා තිබෙනවා. සෑම කෙනෙක්ම Tamanගේ ආහාර සපයා ගැනීමේ ගැටලුවෙන් බරපතල පීඩාවටපත් වෙලා තියෙනවා. එතකොට Tamanගේ දරුවන්ට පෝෂදායී ආහාර වේලක් දෙන්න බැරි අම්මලා තාත්තලා අද Tamanගේ ජීවන වෘත්තියෙන් Taman නියැලෙන රැකියාවෙන් ජීවත් වෙන්න බැරි තරමට Tamanගේ දරුවට පෝෂදායී ආහාර වේලක් දෙන්න බැරි තරමට මිනිස්සු දුප්පත් කරලා තියෙනවා. ඒ කියන්නේ දුප්පතුන්ගෙන් පෝසත් රටක් නිර්මාණය කරලා තියෙනවා. පෝසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න ආපු මිනිස්සු. අඩුතරමේ මාළු කෑල්ලක් මස් කෑල්ලක් තමන්ගේ දරුවන්ගේ බත්පතට එකතු කරන්න බැරි වුණා විතරක් නෙමෙයි අඩුතරමේ කරවල කෑල්ලක් හාල්මැස්සො කරවල ටිකක් තමන්ගේ දරුවගේ බත්පතට දාන්න බැරි තරමට මේ රටේ මිනිස්සුන්ව දුප්පත් කළ තිනවා මේ ආණ්ඩුව. අන්න හදපු පෝසත් රට, අන්න හදපු ලස්සන ජීවිතය. එතකොට මේ මොහොතේ මේ සියලුම ආහාර වර්ග වලට ගහන වැට්බද්ද අයින් කරනවා කියලා කියපු මේ ආණ්ඩුව. බෙහෙත් වලට ගහන වැට් එක අයින් කරනවා කියලා කියපු ආණ්ඩුව. පාසල් උපකරණ වලට ගහන වැට් එක අයින් කරනවා කියලා ආපු ආණ්ඩුව. අන්න ජුලි 1 වෙනිදා ඉඳලා රුපියල් ලක්ෂයකට වඩා ගනුදෙනු කරන සියලුම ව්‍යාපාරික පුංචි කඩ ඉඳලම දවසකට රුපියල් ලක්ෂක මුදලකට වෙළඳම් කරනවා නම් දවසකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක වෙළඳාමක් සිදු වෙනවා නම් අන්නේ සියලුම කඩ වැට් බදු වලට ලියාපදිංචි කරන්න දාලා තියෙනවා. එතකොට මේ ගමේ පොඩි කඩේටත් මේ වැට් බද්ද ගැහුවාම ඒ වැට් බද්දට යන මුදල අය කරගන්නේ අර අහිංසක ගමේ දුප්පත් මිනිස්සුන්ගෙන්. එතකොට මේ කරන්නේ මංකොල්ල කෑමක්. ජනතාවගේ සාක්කුවේ තියෙන ජනතාවගේ තියෙන මුදල් ටික මේක රාජ්‍ය අනුග්‍රහයෙන් මංකොල්ල කන ක්‍රමේ තමයි මේ ආණ්ඩුව මේ කරන්නේ. මේ මහා භාණ්ඩාගාරේ පිරිලා ඉතිරිලා ට්‍රිලියනයක් සල්ලි තියනවා කියලා කිව්වට කෝ ආණ්ඩුව දෙන සහන නෙමෙයි මේ ගම්වල ඉන්න දුප්පත් මිනිහගෙත් තියෙන සාක්කුවේ තියෙන අන්තිම රුපියලත් උදුරගන්න තමයි මේ ජුලි 1 වෙනිදා ගමේ පොඩි කඩේටත් මේ බද්ද ගහන්නේ. ගමේ සිල්ලර කඩේට මේ බද්ද ගැව්වාම ඒ බද්ද නැවත වතාවක් වදින්නේ අර දුප්පත් මිනිහගේ බත්පතට. එතකොට මේ බත්පතට ගහන නැවත වතාවක් ඒ ගහන බද්දෙන් අහිංසක මිනිහා ජීවත් වෙන්න බැරි තමන්ගේ දෛනික වැටුපෙන් ජීවත් වෙන්න බැරි තැනට මේ ආණ්ඩුව පත් කරනවා. එතකොට මේ අතරේ අද රාජ්‍ය අනුග්‍රහයෙන් මිනිසුන්ගේ ජීවිත බිලියරගනිමින් ඉන්නවා. රාජ්‍ය අනුග්‍රහයෙන් ඊයේ දවසේ වෙද්දී මාධ්‍යවල පළ වුණා මේ රටේ පිළිකා බෙහෙත් වර්ග කීපයක් මේ රටේ හිගයි. එතකොට මේ ජනමාධ්‍ය ඇමතිවරයාට සෞඛ්‍ය ඇමතිවරයාට පේන්නේ නැද්ද මේ රටේ මාධ්‍යවල පළ වෙනකොට ඒ මාධ්‍යවල කියනකොට මේ රටේ පිළිකා රෝගීන් මියනවා කියලා මේ බෙහෙත් නැතුව. රෝහලකට ගිහිල්ලා බලනකොට ඒ රෝහලේ බෙහෙත් 100 ගාණක් නැහැ. හැබැයි මේවා නෑසු කන්න මේ ආණ්ඩුව මේ යන්නේ කොතෙන්ටද?
එතකොට මේ රටේ මේ බලන්න මේ මහත්තුරු මැතිවරණයේ වෙලාවේ ජනතාවට මේ කියන හැටි මේ ජනතාවට ඒගොල්ලෝ කියන කතා ඔබට වෛද්‍යවරයෙක් ලබා දෙනවා කියලා ෆැමිලි ડોක්ටර් පවුලේ වෛද්‍යවර සංකල්පය. දැන් මොකද කරේ? අපේ පළවෙනි අයවැයම හෙට අනිද්දාම ඔන්න ආරම්භ කරනවා මේ සංකල්පය. අපි දන්නවා ලොකු මිනිස්සුන්ට පවුලේ වෛද්‍යවරු ඉන්නවා. ෆැමිලි ડોක්ටර්ස්ලා ඉන්නවා. ඕගොල්ලෝ බලයි අපිට මොන ડોක්ටර්ස්ලාද? ඇයි ලොකු මිනිස්සුන්ගේ විතරද ජීවිත? එහෙමද නෑ. ඇයි ඔයාලගේ අපේ ජීවිත පරදැල්ද? අන්නර පවුලේ වෛද්‍ය සංකල්පය යටතේ හැම කෙනෙකුටම වෛද්‍යවරයෙක් නිර්මාණය වෙනවා. ඌ දන්න ඔබේ සියලු විස්තර ඔබට QR කෝඩ් එකක් හම්බ වෙනවා. තෙල් ගහන්න නෙවෙයි. ඒ QR කෝඩ් එකේ මොකද? ඔයාගේ උපන්දිනේ තියෙනවා, නම තියෙනවා. ඔයාට කක්කල් කැස්ස ගලපටලේ පොලියෝ වසූරි. ඔව්. මේ මහත්තුරු මේ පවුලේ වෛද්‍යවරයෙක් ගැන කියලා තමයි ජනතාව රැවට්ටුවේ. හැබැයි පවුලේ වෛද්‍යවරයෙක් නෙවෙයි අපි කියනවා මහත්තුරුනේ මේ අර දවසකට 1000කට වැඩියෙන් ඩෙන්ගු රෝගීන් වාර්තා වෙනවා. ඒ ඩෙන්ගු රෝගීන්ට ඇඳක් දෙන්න පවුලේ වෛද්‍යවරයෙක් ඕනේ ඇඳක් දෙන්න. අඩුතරමේ ඔබතුමන්ලට මේ හොරවල් වල තියෙන බෙහෙත් හිගේට විසඳුමක් දෙන්න. මේ වෙලාවේ මිනිස්සු රාජ්‍ය අනුග්‍රහයෙන් මිනිස්සු මරා දාන්න එපා. මේක මේ පණිවිඩේ වෛද්‍යවරු කියනවා ඩෙන්ගු අධි වසංගත තත්ත්වයකට එනවා කියලා කලින් රජය දැනුවත් කරා කියලා. හැබැයි ක්ලීන් ශ්‍රී ලංකා මේ කණ්ඩායමේ මේ රජයේ පළවෙනි ව්‍යාපෘතිය ක්ලීන් ශ්‍රී ලංකා. එතකොට ක්ලීන් ශ්‍රී ලංකා වලට තමයි වැඩිපුර මුදලක් වෙන් කරේ ජනාධිපතිතුමා. හැබැයි ක්ලීන් ශ්‍රී ලංකා අද සාර්ථක වෙලාද? අපි අහනවා මේක වෛද්‍යවරු මේ සෞඛ්‍ය අංශයෙන් මේකට මේ දැනුවත් කරලා තියෙද්දි අධි වසංගතයක් රටේ මතුවෙනවා මේක මේ වගේ තැනකට යනවා කියලා කියලා තියෙද්දි මොකද්ද මේකට ගත්ත ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ගය? මේකට සෞඛ්‍ය අංශයෙන් වරද පටවන්න බෑ කොතරකදීවත්. හැබැයි රජයක් විදිහට මේ රජය මේකට සූදානම් වුණාද? මේකට ලෑස්ති වුණාද? අඩුතරමේ මරණාධාර සමිතියක සුබසාධක සමිතියකවත් තනතුරක් දරපු නැති මිනිස්සුන්ට පළාත් පාලන ආයතනවල සභාපතිකම් දීලා අද කසල කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. අද මේකට මේ වසංගතය මර්ධනය කරගන්න බැරි වෙලා තියෙන මේ කණ්ඩායමට. රජය විතර මේ වක්කීම් බාර ගන්න ඕන. මියන සෑම කෙනෙක්ගේම වගකීම ආණ්ඩුව බාර ගන්න ඕනේ. ඊයේ වෙද්දි 28 දෙනෙක් මිය ගිහිලා තියෙනවා. දවසකට 1000කට වැඩි රෝගීන් සංඛ්‍යාවක් එකතු වෙනවා. ඒ රෝගීන්ට ඇඳක් දෙන්න බැරුව රෝහල් ලෙඩ්ඩු පිරීලා ඉතිරලා ගිහිල්ලා තියෙනවා. අපි කියනවා පවුලේ වෛද්‍යවරයෙක් එපා මහත්තයෝ. පවුලේ වෛද්‍යවරයෙක් නෙමෙයි මේ රෝගීන්ට ඇඳක් දෙන්න. ක්ලීන් ශ්‍රී ලංකා ඔබේ ප්‍රධාන ව්‍යාපෘතිය නම් ඒකද සාර්ථක වේද කියලා ආපහු වෙරලා බලන්න. අපි කියන ඔබට මේ මොහොත වෙද්දී මේ රටේ මේ සියලුම දේ පැත්තක තිබියදී ජනතාවගේ සාක්කුවේ තියෙන සල්ලි ටික රාජ්‍ය අනුග්‍රහයෙන් මංකොල්ල කමින් ඉන්නවා. මේ ඉන්ධන වල මිල අඩු වෙලා තියෙද්දී බොරතෙල් මිල අඩු වෙලා තියෙද්දී නැවත වතාවක් ඒ ඉන්ධන වලින් ජනතාවගේ සාක්කුවේ තියෙන සල්ලි ටික මංකොල්ල කමින් ඉන්නවා. ජනාධිපතිතුමා කිව්වා පාර්ලිමේන්තුවේදී සති 3ටයි මේ රටේ තෙල් ගබඩා කරන්න පුළුවන් කියලා. එහෙමනම් බොරතෙල් මිල 75ට ඩොලර් 75ට අඩු වෙලා සති දෙකක් දැන් ගත වෙනවා. එතකොට තව සතියක් ගත වෙනකොට බොරතෙල් මිල අඩු වෙලා සති 3යි. එහෙමනම් ජනාධිපතිතුමනි ගෙනාපු තෙල් සති 3න් ඉවර වෙන්න ඕන ලබන මේ මාසේ 30 වෙනකොට සති 3 නම් අපේ රටේ තෙල් ගබඩා කරන්න පුළුවන්. බොරතෙල් එතකොට සති 3යි නම් ගබඩා කරේ උපරිම ගබඩා කරලා තිබුණත් බොරතෙල් උපරිම ගබඩා කරලා තිබුණත් මේ රටේ සති 3න් ඉවරයි. ඒ කියන්නේ ලබන 30 වෙනකොට බොරතෙල් පරණ මිලට ගෙනාපුවා ඉවරයි. එහෙනම් ජනාධිපතිතුමනි ඔබතුමා කිව්වා වගේම සති 3යි නම් තෙල් ගබඩා කරන්න පුළුවන්. අපේ රටේ අඩු මිලට බොරතෙල් ගේන අඩු මිලට රටේ ජනතාවට දැන් තෙල් සපයන්න ඕන. පෙට්‍රල් ලීටරයකින් රුපියල් 125ක් අඩු කරන්න පුළුවන්කම තිබියදී ඩීසල් ලීටරයක රුපියල් 110ක් අඩු කරන්න පුළුවන්කම තිබියදී මේ නැවත වතාවක් ජනතාවගේ සල්ලි ජනතාවගේ මුදල් සාක්කුව රාජ්‍ය අනුග්‍රහයෙන් මංකොල්ල කන එක වළක්වන්න ඔබතුමාලා මේ කරන්නේ ජනතාවට මහා අපරාධයක්. මේ තක්කඩිකම කරන්න දෙන්න එපා. මේ රටේ මිනිස්සු මේ රටේ වරායෙන් බාන ගන්නට තෙල් දෙන්නම් කියපු කංචනගේ කොමිස් එක අයින් කරලා තෙල් දෙන්නම් කියපු මේ ආණ්ඩුව අද වෙනකොට ජනතාවගේ සාක්කුවේ තියෙන අන්තිම රුපියලත් මේ තෙල් වලින් උදුර ගන්න තමයි මේ හදන්නේ. ඒ නිසා අපි කියනවා ලබන මාසෙ 30 වෙනකොට ඔබතුමන්ලාට මේක අඩු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ.
පෙට්‍රල් ලීටර් එකේ රුපියල් 125ක් අඩු කරන්න පුළුවන්කම තිබියදී ඩීසල් වලින් 110ක් අඩු කරන්න පුළුවන්කම තිබියදී ඔබතුමාලා මේක අඩු නොකර මේ ජනතාවගේ මුදල් මංකොල්ල ගන්න එපා කියන එක අපි ඉල්ලනවා මේ වෙලාවේ. ඒ විතරක් නෙමෙයි. මේ බලන්න මේ ආණ්ඩුවේ ඇමතිවරු අහන කෙනා ජනතාවට මාධ්‍යවේදීන්ට දාන්නේ තර්ජනය. අගමැතිතුමියගෙන් හරිනි නෝනගෙන් ඇහුවාම තෙල් අඩු කරන්න බැරිද කියලා. අගමැතිතුමිය කියන්නේ අපි මේ තෙල් කඩයක් නෙමෙයි මේක කියලා. අගමැතිතුමියට එහෙම අහන කෙනාට එහෙම කියන්න පුළුවන්ද? මේක තෙල් කඩයක් නෙමෙයි කියලා. එතකොට ලාල්කාන්ත මහත්තයාගෙන් එයාගේ මාලිගා ගැන ඇහුවාම එයා කියන්නේ ඒක අහගන්න කියන එකකින් මගේ මාලිගා කොහෙද උනහම මොකද මං කොහෙන් ආවද මොකද මොකද ලාල්කාන්ත මහත්තයා කියන්නේ. ඒ කියන්නේ මේ තර්ජනය දාන්නේ රංජන් ජයලාල් කියනවා අපි පැනලා පහර දෙන ඕන වෙලාවක් කියලා. මේ තර්ජනය කරන්නේ මේ මිනිස්සුන්ට. ඊයේ බලන්න අර සරත් ඇමතුමා කියනවා ගොවීන්ට මේ රටේ කසිප්පුකාරයෝ කියලා ජාවානුම්කාරයෝ කියලා. මේ ගෙනියන්නේ මේ රට කොතෙන්ද? මේ කණ්ඩායම නැවත වතාවක් 80ට 89 වගේ මිනිස්සුන්ව මර්ධනය කරන්න. මිනිස්සුන්ව තර්ජනය කරලා බය කරලා මේ පාලනය ගෙනියන මේ මහන්සි ගන්න. එදා තුණ්ඩු කෑල්ලෙන් කඩ වැවුවා වගේ. එදා මේ නැවත වතාවක් මේ රටේ මර්ධනකාරී වැඩපිළිවෙලට මේ ගෙනියන්නේ මේ ආණ්ඩුව. ඒතකොට මේ ආණ්ඩුව යන්නේ මර්ධනයකටද? ඒ නිසා මේ ලාල්කාන්ත මහත්තයලා රංජන් ජයලාල්ලා සරත්ලා මේ ගොවි මේ හැමෝටම තර්ජනය කරන්නේ මේ ඒගොල්ලන්ට පුරුදු ක්‍රමවේදය මේක. ඒ පුරුදු ක්‍රමවේදය ඒගොල්ලන්ගේ ආණ්ඩුව අසාර්ථක වෙද්දී ඒගොල්ලන්ගේ හැමදේම කරපු සියලු දේවල් අද අසාර්ථක වෙලා තියෙනවා. ඒගොල්ලෝ කරපු හොරකම් ටික වහගන්න, කන්ටේනර් මගඩිය වහගන්න, ඒ වගේම මේ ගල්ලඟුරු මගඩිය වහගන්න. ඒ විතරක් නෙමෙයි ඩොලර් මිලියන 2.5 හැකර්ගේ සිද්ධිය වහගන්න. ඒ වගේම මේ අනිකුත් සියලු හොරකම් ටික වහගන්න මේ කරන මාධ්‍ය සංදර්ශන, ඒ මාධ්‍ය සංදර්ශන වලින් තමයි මේ කණ්ඩායම ආණ්ඩුව ගෙනියන්න හදන්නේ. ඒවා බැරි වෙනකොට මිනිස්සුන්ට තර්ජනය කරනවා. මාධ්‍යවේදී මහතුරුන්ට තර්ජනය කරනවා. තර්ජනය කළා තමයි මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න හදන්නේ. ඒ නිසා මහතුරුනි අපි කියනවා ඔබතුමන්ලා මේ රටේ ආණ්ඩුව ආව මොහොතේ ඉඳලම ආණ්ඩුව ගන්න කලින් ඉඳලම ඔබතුමන්ලා මේ රටේ ගොවිය රජ කරනවා කියලා කියපු කණ්ඩායමක්. හැබැයි අද ගොවියා තමුන්නාන්සලව ජනාධිපතිවරයාව ලාල්කාන්ත ඇමතිතුමා නාමල් ඇමතිතුමාව අද මීහරක්ට අන්දලා අද විවිධ සත්තුන්ට අන්දලා අද තනකොළ කන්න ඔබතුමාලට ආරාධනා කරනවා. හැබැයි ඔබතුමාලට කියන්නේ ඔබතුමාලා මේ මොහොත වෙද්දී මේ රටේ ඔබතුමාලට මේ රටේ ගොවීන්ට උත්තරයක් දෙන්න බැරි වෙලා තියෙනවා. මේ රටේ වී ගොවියට ඔබතුමාලට පැලවත්තේ ගිනුම තර වෙනවා නම් ඔබතුමාලගේ පැලවත්තේ ගිනුම තර වෙනවා නම් ඕනම කෙනෙකුට මේ රටේ සහල් ආනයනය කරන්න ඔබතුමාලා ඉඩ දුන්නා. දැන් බලන්න ඔබතුමාලා ඒ සහල් ආනයනය කරපු එකෙන් මේ රටේ ගොවියා පත් කරලා තියෙන තැන. එතකොට මේ රටේ මේ විදියට ප්‍රශ්නයක් ඇති වෙනකොට ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ නැතුව ඔබතුමාලා අද ජනතාවට තර්ජනය කරනවා. ඒ නිසා අපි කියන්නේ නාමල් ඇමතුමනි ඔබතුමාට කරුණා කළා ඔබතුමාගේ අර කෙහෙල් කඳන් දැම්මාම අර ඇඳුම් එළියට එන කර්මාන්ත ශාලාවෙන් වැඩිපුර යට ඇඳුම් ටිකක් මහලා තියාගන්න. මොකද ගොවීන්ට අහු වෙන්න එපා. ගොවීන්ට අහු වුණොත් ඔබතුමාගේ යට ඇඳුම් ගලවනවා. ඒ නිසා අර කෙහෙල් කොට දැම්මාම අර ඇඳුම් එන කර්මාන්ත ශාලාවෙන් වැඩිපුර යට ඇඳුම් ටිකක් හදලා ලාල්කාන්ත ඇමතුමාට නාමල් ඇමතුමාට අනිකුත් ඇමතුම් දීලා තියන්න ඒ කර්මාන්ත ශාලාවෙන් හදන යට ඇඳුම්. බොහොම ස්තුතියි.